බොහෝ වේවා කියලා ඔයගොල්ලෝ අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. හුඟ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන එන්නේ. අපි පුළුවන් ඉක්මනින් මෙතනින් ඉස්සරහට මම ඔයගොල්ලන්ට වැදගත් වීඩියෝස් අරගෙන එන්න පොරොන්දු වෙනවා. මේ වීඩියෝ එක මම අරගෙන ආවේ මගෙන් මං ගාවට එන ළමයි මට හම්බෙන කට්ටිය ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි අපි ගෙදර ගෙනාලා තක්කාලි දැන් අපි ගේන තක්කාලි වල ඉතුරු වර සවුත් වෙලා වගේ තියෙනවා පැල කරාට මේ තක්කාලියට පැලවෙන්නේ නැහැනේ. සමහර විට අපි අලුත්ම තක්කාලි ගෙඩියක් වුණත් කපලා පැල කළාට පස්සේ මේවා පැලවෙන්නේ නැහැ. එක්කෝ මේක පැලවෙන්න සෑහෙන කාලයක් යනවා කියන එක. ඉතින් මං ඒකට පුංචි විසඳුමක් තමයි අරගෙන ආවේ. මේක රහසක් සහ මම හොයාගත්ත දෙයක් නෙවෙයි. මේක ගොඩක් අය කරන දෙයක්. කරන නොදන්න කට්ටියට දැනගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් ඔය තක්කාලි වගේ ශාකවල ඊට අමතරව නයිමිරිස් වලටත් මේ දේ පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක්ම තක්කාලි වලට වගේ ශාකවල ඔය බීජවල තියෙනවා පුංචි පුංචි සෙවල වගේ ගතිය. ඔන්න අන්න ඒ සෙවල වගේ ගතිය අපිට පැපොල් ඇටවලත් මේක හොඳට බලා ගන්න පුළුවන්. මෙන්න මේ සෙවල වගේ ಜಾති නිසා තමයි තක්කාලියට අපි එකපාරේ හිටෙව්වට පැලවෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් සෑහෙන කාලයක් ගිහිල්ලා පැලවෙන්නේ. ඉතින් අන්න මේ හේතුව නිසා තමයි ඔය සිද්ධිය වෙන්නේ. උතන තියෙනවා ප්‍රධාන වශයෙන් අපි කියනවා වර්ධක නිෂේධක ද්‍රව්‍ය කියලා. තක්කාලි වල ඇබ්සසික් ඇසිඩ් කියලා ඇසිඩ් එකක් තියෙනවා. ඊට අමතරව තව වර්ග තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ඔයාලා දැනගන්න ඕන අර සෙවල වගේ ගතිය අපි අයින් කරගන්න ඕන තක්කාලි ඇට පැල කරගන්න නම්. දැන් මම කියන්නම් ඒක කොහොමද අපිට ගෙදරදී පහසුවෙන්ම කරගන්න පුළුවන් කියලා. ඔයගොල්ලෝ තක්කාලි ගෙඩිය කපලා ඇට ටික පිහිටුඩකින් වෙන් කරගන්න. පිරිසිදු වෙන්නම අවශ්‍ය නැහැ. රෙදි කායල්ලකට දාගන්න. ලේන්සුවක් වගේ හිතන්න ලේන්සුවකට ඒ ඇට ටික දාන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒ ඇට ටික සිංක් එකට අල්ලලා ගල යන වතුරෙන් හොදන්න. එහෙම නැත්නම් වතුර එකක දාලා හොදන්න ලේන්සුවෙන් ඇට ටික පොඩ්ඩක් පොඩි කරන්න අර එකට එකක් ඇතුල් වෙනවා. ලේන්සුවත් එක්ක පිරිමැදෙනකොට මොකද වෙන්නේ? අර සෙවල ගතිය අයින් වෙලා යනවා. මේක හරිම සරල ක්‍රමයක්. ඊට පස්සේ හොදගත්ත බීජ ටික ඔයාලට පුළුවන් ටිෂු එකකට එහෙම නැත්නම් පත්තරයකට දාලා මද පවනේ පොඩ්ඩක් වේලා ගන්න අර තෙතමන වගේ ගතිය අයින් වෙනකම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මම කියලා දීලා තියෙන විදිහටම තවාන් මිශ්‍රණය හදලා මේ බීජ ටික තවාන් කරගන්න. මොකද අපි දන්නවා තක්කාලි කියලා කියන්නේ කුඩා බීජ වර්ගයක්. අපි තක්කාලි තවාන් කරලා තමයි පෙළ හදාගන්නේ. කෙලින්ම ශේෂ්ත්‍රයේ තක්කාලි හිටෙව්වොත් එහෙම බීජ අපත යන්න තියෙන හැකියාව වැඩි නිසා තවාන් වර්ග ගණනාවක් ගැන අපි කතා කරලා තියෙනවා. ඒ ඕනම තවාන් වර්ගයක් පාවිච්චි කරලා ඔයගොල්ලෝ ගෙදර නම් බඳුන් තවානක් පොඩි මල් පූච්චියක් කප් එකක් පාවිච්චි කරලා මේ තක්කාලි බීජ ටික තවාන් දාගන්න පුළුවන්. ඔන්න ඔය හේතුව නිසා තමයි ගොඩක් අය කියන්නේ අර මේක දැන් බලපාන්නේ නැහැ අපි බීජ ගෙනල්ලා හිටවන පැකට් වලට. දැන් හිතන්න තක්කාලි බීජ පැකට් එකක් ඔයගොල්ලන් කඩෙන් ගෙනල්ලා සංස්ථා හිටවනවා නම් මේ ප්‍රශ්නේ බලපාන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒකට අවශ්‍ය කරන පූර්ව බීජ ප්‍රතිකාර කරලා තමයි යට පැකට් කරලා එවන්නේ. අපි අර ගෙදරදී ඉතින් අපි අර තක්කාලි ගෙඩියින් යට අරගෙන හදා ගන්නකොට තමයි මේක මේ විදිහට පැල නොවි තියෙන්නේ. කියපු ක්‍රමවේදය අනුගමනය කරලා බලන්න අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයා හිතන දේ අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. නොදන්න කෙනෙකුට දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. වීඩියෝ ගැන හිතන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මට ඒක ගොඩාක් වැදගත් වෙනවා. හොඳ නම් හොඳයි කියන හොඳ නැත්නම් ගොඩ පුරම මට බනින්න. වැරදි අඩුපාඩුනත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ දැන් එකම හේතුව තක්කාලි පැලවෙන්නේ නැති වෙන මේක නෙවෙයි. නමුත් ප්‍රධාන වශයෙන් ඔයාලා කියන ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ හේතුව. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඉක්මනට ආයෙත් හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.